समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्तमं मुनिराजस्य शृण्वन्तु सक्मुक्तं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सत्तिमे भिक्खवे बुद्धंगा भाविता बहुलीकता अपरापरं गमनाय संवत्तन्ति कतमे सत्ते सतिसं बुद्धंगो धम्मविचय संबुद्धंगो विरिय संबुद्धंगो पीति संबुद्धंगो समाधि संबुद्धंगो उपेक्षा संबुद्धंगो समाधि संबुद्धंगो उपेक्षा संबुद्धंगो इमेको भिक्खवे सत्तबुद्धंगा भाविता बहुलीकता अपरापरं गमनाय संवत्तन्ति श्रद्धावंत पिनතුනි අද අපට මාතෘකා වශයෙන් ලැබිලා තියෙන්නේ සත්බොජ්ජංග. සත්බොජ්ජංගයන්ගේ ඇති වැදගත්කම වටිනාකම මොන වගේද කියන වගේ පැහැදිලි කෙරෙන පාඩයක් තමයි මා මුලින් මාතෘකා වශයෙන්ම තබා ගත්තේ. ඒකේ අදහස තමයි සත්‍මේ වික්කවේ බොජ්ජංග මහණෙනි මේ සත්‍ය බොජ්ජංග ධර්මයන් භාවිතා කිරීමෙන් බහුල වශයෙන් ඒක වැඩිම තුලින් සත්වයන්ට මේ සංසාරයෙන් ඈතර වීම පිණිස පවතිනවා. කුමක්ද සති සම්බොජ්ජංගය ධම්මවිචේ සම්බොජ්ජංගය විරිය සම්බොජ්ජංගය පීති සම්බොජ්ජංගය පස්සද්ධි සම්බොජ්ජංගය සමාධි සම්බොජ්ජංගය උපේක්ඛා සම්බොජ්ජංග කියන මේ බොජ්ජංග ධර්ම හත වැඩිමින් දියුණු කරලීමෙන් සත්වයා මේ සසරින් ඈතර වීම පිණිස පවතිනවා කියන තේරුමයි කැදහස. ඊළඟට මේ සත්‍ය බොජ්ජංගයන්ගේ වැඩිම සම්බන්ධයෙන් මොන විදිහේ වටිනාකමක් තිබෙනවද කියන එක වඩන ආකාරය පිළිබඳව සඳහන් කරනවා. කොයිමුද සේයතා භික්ඛවේ යේකේජි පානා චත්තාරෝ ඉරියාපතේ කප්පෙන්ති කාලේන ගමනං කාලේන නිසජ්ජං කාලේන ථානං කාලේන සේයං සබ්බේතේ පඨවෙන් නිස්සාය පඨවියං පතිත්ථාය ඒව මීතේ චත්තාරෝ ඉරියාපතේ කප්පෙන්ති ඒව මේකෝ භික්ඛවේ භික්ඛු සීලං නිස්සාය සීලං පතිත්ථාය සත්බොජ්ජංගේ භාවේති සත්බොජ්ජංගේ බහුලී කරෝති. ඉමේ සත්වයෝ සතර ඉරියව්ව මොකද ඉරියව්ව අතර ප්‍රසිද්ධයි. තිත්තං චරන් නිසින්නෝවා සයන වගේ හිටගෙන තිත්තං චරන් සක්මණි නිසින්නෝවා ඉඳගෙන සයනෝ නිදාන ඔය ඉරියව් හතර මොකක් මතද පිටාගෙන ඉන්නේ
මේ ඔය ඉරියව් හතරෙන් කොහේ හිටියත් ඉන්නේ පෘථුවිය මතයි. පෘථුවිය මත සිටින්නාසේ මේ සත්ත්ව බොජ්ජංගයන් පිහිටා තිබෙන්නේ සීලය මතයි. එන සත්ත්ව බොජ්ජංගයට ප්‍රධානම දේ මොකද්ද? සීලය. සීල වර්ග හතරක් තියෙනවා. මොනවද සීල වර්ග හතර? සීල වර්ග හතර මොනවද? සතර සංවර සීලය මොනවද? ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආදී පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංනිස්ත්‍රිත සීලය. ප්‍රාතිමොක්ඛ සංවර සීලය වික්ෂුන් වචයෙන් ගත්තොත් ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ගිහියන් පැත්තෙන් ගත්තොත් නිති පන්සිල් පොය අටසිල් කියන ප්‍රාතිමොක්ඛ සංවර සීලය. ඊළඟට ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ ඉන්ද්‍රියන් දමනය කර ගැනීම. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාවෝහි. ඇසින් රූප දැක අරමුණු නිමිති ගන්න යන්නේ නැහැ. ඒ කිව්වේ සංගතනිකායේ ওই පිළිවෙලේ ලස්සන සූත්‍රය පාඩයක් තියෙනවා. ඒ බුදුදහමේ කලාරසිකත්වයේ පිළිවෙල කතා කරන අත්තරින් බැරි විශේෂ වටිනාකම යුක්ත ගාථාවක් නේද? නතේ කාමා යාන් චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම තිත්තත් චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත ධීරා විනියන්ති ඡන්ද. ඒ කියුවහම මේ ලෝකෙහි විසිතුරු යම්යක් වෙනවා නම් ඒ විසිතුරු දේවල් පුරුෂයාගේ කාමය නොවේ. තිත්තත් චිත්‍රානි තතේව ලෝකේ විසිතුරු දේවල් ඒ ආකාරයෙන් පවතිත්වා. අතිත්ත ධීරා විනියන්ති ඡන්ද නෝනක්ම ගන්න. හිත දම්නි කරගන්න. ඔක වටිනාම කියන්නේ මොකක්ද මේ අදහස් කරන්නේ? ඔන්න මිදුලි ලස්සන රෝස මඳුරක් තියෙනවා. මේ රෝස මඳුරේ ලස්සන රෝස මලක් තියෙනවා. මම මේක බැලුවොත් දැක්කොත් වැරදිද? මම බැලුවොත් ඔබ දැක්කොත් වැරදිද? ආපෝ බලනවද කියලා කියා ගන්නවද? නෑ ඒව කරන්න බෑ. ඒක ලස්සනයි. කවුරු හරි අහනවා මේ මල ලස්සන බොහොම ලස්සනයි නේද කියලා. ලස්සන තිබෙන්නේ මම නෑ ආපෝ ලස්සන නෑ කියලා කියනවද? එහෙම කියන්නේ උදිත් නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? වරද මොකද්ද? ඔක කඩලා මගේ කරගන්න යනවා නම් අන්න එතරයි වරද තියෙන්නේ. එහෙම නැත්නම් ඒක දැකීම බැලීම වරදක් නෙවෙයි. ඊට ලස්සන කතාවක් තියෙනවා අනුරාධපුර යුගයේ එක් භික්ෂුවක් අට්ටික සංඥා වඩමින් වඩිනවා පාර. මින් පාරේ වැඩම කරවන විට ගෙදර කලහ කරගෙන තරහ වෙලා යන ගැහැණු කෙනෙක් උන්වහන්සේ ඉදිරියට හමු වුණා. සීලාවක් පාලන කළා. උන්වහන්සේ බලාගෙන ඉදිරියට වැඩම කළා. ටිකක් වෙලා යනකොට ස්වාමියා එනවා හොයාගෙන. ඒ ලැබුවා ස්වාමී මෙතනින් ගැහැණු කෙනෙක් කියන්නේ කියලා. ගැහැණියෙක්ද දෙමින්ද කියන මම දන්නේ නැහැ. ඇටසැකිල්ලක් නම් ඔය පෙත් කියා. උන්වහන්සේ දැක්කා. නමුත් ඒකෙන් අරමුණු ගන්න ගියේ නැහැ. කෙලස් පරිත ලෝකයා වුණා නම් අනේ අර දත්තික මුතු ඇට වගේ ඔය විදිහට ආවරණය කරලා එතනයි වරද්දී. දැකීම නෙමෙයි. ඉන්ද්‍රිය සංවර සීලය. ඊළඟට කතා කරන්න ඕනේ ගොඩක් දෙනෙක් ඒ ගැන සඳහන් නොවන වැදගත් දේ තමයි ආජීව පාරිශුද්ධ සීලය. මොකක්ද ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ? මොකක්ද ආජීව පාරිශුද්ධ සීලය කියන්නේ? සම්මා ආජීව කියන්නේ සම්මා ආජීව ප්‍රසිද්ධ පාඩයක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා ආජීව කියන්නේ සම්මා සංකප්ප කියන්නේ
කල්පනායි කියන්නේ. ඔය එක්කම සංකල්ප අව්‍යාපාද අවිහිංසාන්න හරි. වටිනවා. ඔය විදිහට වටිනවා. සම්මා සංකප්ප සම්මා වාචා මුසාවාදා වේරමණී තුතුනා වාචා වේරමණී ප්‍රස්තා වාචා වේරමණී සම්පප්පලාව සම්මා කම්මන්තෝ මිච්ඡා ආජීවව පාය සම්මා ආජීවෙන් සම්මා කම්මන්තෝ පාණාතිපාතා අදින්නාදාන කාමයේ මිච්ඡාචාර සම්මා ආජීවෝ කියන මිච්ඡා ආජීවව පහය සම්මා ආජීවෙන් දීර්ඝ කප්පේ මිත්‍යා ආජීවයෙන් වෙන් වෙලා යහපත් ජීවිතා වෘත්තිය ගත කරන්න කියන්නේ. ඕක සඳහන් කරන ගොඩක් තැන්වල පසුකාලීන පොත්වල කටි කියන්නේ තහනම් වෙනදාම් පහක් ගැන පමණයි. හරි. තහනම් වෙනදාම් පහක් ගැන පමණක් කතා කළොත් මේ ලෝකේ ඉන්න ගොඩක් දෙනෙක් වෙලෙන්ද වෙන්නවනේ. එන අනිත් අය ආජීව බේසිස් දෙන්නේ. ඕකට මොතම විස්තරේ මේ කට්ටියට හොයලා කියවන්න පුළුවන්. විසුද්ධි මාර්ගයේ එන ආජීව පාරිශුද්ධ සීලයේ කොටස. පුළුවන් නම් කියවන්න. ඒක කියවුවොත් මේ කට්ටියට සමාජ විඤ්ඤාණිත දකියේ නුවණක් පහළ වෙනවා. කෙනෙක් හැරෙනකොට ලෑස්තිනා මෙයා ලෑස්ති මේ වෙලේටයි කියන්න පුළුවන් නුවණක් පහළ වෙනවා. දැන් ගොඩක් වෙනවද ඒකේ කුහරණ ලපන නීමිත්තක ලාභේ ලාපන් නිතිකින් සිටිගේ ලෝක විස්තරයක් කියනවා. කුහරණ ඒ කියන්නේ කෙටිම විස්තර කරන දැන් මෙතනින් වටිනා සිවුරක් ඕරහල යනකොට පූජා කරනවා. මම මේ ගීතයට හරි ආසයි. හැබැයි මම කල්පනා කරනවා මේකට ටිකට පහදව ගත්තොත් ඊට විදියක් ගන්න පුළුවන්. ඔය අනේ මට නම් ඕනි තරම් ඔය වගේ දේවල් තියෙනවා. ඔය නැති බැරි පන්සලකට ගිහින් පූජා කරන්න කියලා. අවංකව කියනකොට කවන්නේ නැහැ. ඒ තියට තියෙන වෙලාව වුණා. එතකොට මොකද ඒ ආජීවය ප්‍රවෘත්ති ලබන මේ නැති ගුණ වර්ණනා කරන සමානලට කුඩුකාර වෙනත් වර්ණනා කරන්නේ ලබන නේමිත්තක නොදී බෙදන්න නිමිති කියන්නේ යනවා අනුරාධපුර යුගයේ එක් වික්ෂුවක් පිටපාතේ වැඩිම සඳහා පාත්‍රතරගෙන වඩිනකොට ගෙදරට වැඩම කළාම ගෙදර ඉන්න කෙනා දානෙ කැමති නැහැ. ඉතින් එළියට බහැලා ගියා හාල් ටිකක් හොයාගන්න ගියේ. එළියට බහැවලා මේ වන්සට උදේ ගිය ඇතුළේ තියෙන ඔක්කොම ටික බලාගන්න. බලාගෙන තාපසය වගේ ඉස්සරහලා ඉන්නවා. ඉන්නේ බෑවුවා මේ හරි වැඩි ස්වාමීන් වහන්සේ නැහැ කියලා. ඒකට කොහරි ඕම දෙයක් කරකට වෙන බව මම දන්නවා. ඒක හොඳද? මම එනකොට මම ඉස්සරහට දාමුනේ නයි. ඒ ණය ආර කුසීදී උද්දන්න තරයි. ආයි පාරම මම ගාවේ. එයාට ගල්ගෙඩකින් ගානකොට කුසීදී අකුරු බෑනතර ගලක් හම්බුණා. ඒකේ හොයා කට ඇරියා. එයාගේ දත්තේ අර කුසීදී හාලට වගේ. පෙන දැන් අර කුසීදී ගිතෙල් ටිකවා. පෙනේ පිප්පුවා. අර කුසීදී යාලි මාළු පිටුවා. මේකෙන් දැනගත්තා මෙයා නම් රවට්ටන්න බෑ කියලා දාණය හදලා දුන්නා. මොකද මේවට? ආජීවය පිළිසිදු. තව ලොකු විස්තර ටිකක් කියනවා. ඒකෙන් ඔයයන්ට දෙන්න ඔයයන්ට පැත්තෙන් බාහබර ප්‍රජිතේ සේදා වක්කිත්තේ ධම්කේ ධම්මද්දී භෝගී. දහඩියෙන් ගුරු අගුරුමින් දෑතේ වීරේ හරියම්බ කළ මිල මුදලෙන් මිය පැහැදම් කළ ජීවත් වීම. ආජීවපාල. ඊළඟට ප්‍රත්‍යසන්නිස්ත්‍රිත සීලය. ප්‍රත්‍යසන්නිස්ත්‍රිත සීලය කියන්නේ මොකක්ද? සිව්පසය සිහිනුවණින් මෙනෙහි කරමින් වළඳීම. මේ සිවුරු දරනවා කොහොමද? මේ සිවුරු දරන්නේ යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය. මේ සීතල නසුණු පිණිසය උෂ්ණ නසුණු පිණිසය දාංශමක්ස වාතා තපසෙන් සපසම් පස්සානම් පටිඝාතාය. දැසි මදුරුවන්ගෙන් වන්නා වූ ගැහැට වළක්වා ගැනීම සඳහාය. ලැජ්ජා ස්ථාන වසා ගැනීම සඳහාය කියලා සීනුවණින් මෙනෙහි කරනවා. පින්ඩපාතේ වළඳනවා මේ පින්ඩපාතේ වළඳන්නේ මම අලුත් පරණ වඩින් නැති කර ගැනීමට අලුත් බඩගින් නැති කර ගැනීමට ඇති වන්නා වූ කුසලින් නැති කර ගැනීමට. එතන පුරුෂ මදේ පිණිස නෙමෙයි
පැහැපත් භාවයේ පිණිස නෙවෙයි ඊළඟට ශරීර අඩුතෙන් පුරවා ගැනීමට නෙවෙයි ජීවිතය පවත්වා ගැනීමට පමණයි. සේනාසනත් චීවරවලට සමානයි ගිලන්පස වළඳනවා ඇතිවන්නා වූ ඇති වෙලා තියෙන වේදනා බාධාවන් දුරු කර ගැනීමට කියලා නුවණින් මෙනෙහි කරනවා. එතකොට අර පරිභෝජනයේදී ලැබෙන යම් කෙලෙසක් තිබෙනවා නම් එයටපත් වෙනවා. ඔය ඇත්තන් හැමදාම මේව නොකර අවම වශයෙන් පොයටවත් මේවා නුවණින් මෙනෙහි කරලා පාවිච්චි කරනවා. ඔන්න සීලය. එතකොට මේ බොජ්ජංග වැඩෙන්න පොළොවේ පාදක කරගෙන ඉරියව් හතරේ ඉන්නවා වගේ ප්‍රධානම දේ තමයි මොකක්ද මේ සීලය ඉස්සලම වදානවා. ඊළඟට වදානවා සූර්යස්ස වික්කවේ උදයතෝ ඒතම් පුබ්බංගමනං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං අරුණග්ගං ඒ මේකෝ වික්වේ සත්තන්නම් බොජ්ජංගානං උපාදාය ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තං යදිදං කල්යාණ මිත්තා කල්යාණ මිත්තස්ස වික්කවේ වික්නෝ පාටිගංකා සත්ත බොජ්ජංගා භාවෙච්චති සත්ත බොජ්ජංගා බහුලී කරිස්සන්ති. සූර්යා උදා වෙනට පෙර සූර්යෝද්ගමනය සිද්ධ වෙනවා. ඉර උදා වෙන පෙර ඒකේ ස්වභාවය පෙන්වනවා ඇසී. සත්ත බොජ්ජංගයන් වැඩිවීමට ඊළඟට අවශ්‍ය වෙනවා මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය. කවුද කල්යාණ මිත්‍රය කියන්නේ? කවුද කල්යාණ මිත්‍රය කියන්නේ? ඔයාලා කල්යාණ මිත්‍රය කියන්නේ? එකට කරවන මොනසලේද කල්යාණ මිත්‍රය කියනවා? එකට කාවර විවට එකට ගවරක් කියන්නේ කල්යාණ මිත්‍රය කියන්නේ බෑ. බොන්න කඩ ගන්න කිය කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. මොකද්ද? යථා රූපේ සද්ධා සම්පදං අනුසික්ඛති. සීල සම්පදං අනුසික්ඛති. ඡාග සම්පදං අනුසික්ඛති. පඤ්ඤා සම්පදං අනුසික්ඛති. අයං උච්චති ව්‍යග්ගපච්ච කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍ර කෙනෙක් කවුද? තමා ශ්‍රද්ධාවේ සිට අනිත්‍ය ශ්‍රද්ධාවේ පිහිටවනවා. තමා සීලේ සිට අනිත්‍ය සීලෙහි පිහිටවනවා. තමාට පුරුපුරුවන් විදිහට පරිත්‍යාග කරන අතර අනිත්‍ය පරිත්‍යාගී පිහිටවනවා නම් තමා නුවණින් ලෝකයේ දෙස බලද්දී අනිත්‍යයට නුවණින් ලෝකයේ දෙස බලන්නට පුරුදු කරනවා නම් ආන්‍යා තමයි කල්යාණ මිත්‍රය. දැන් ඔන්න සත්වෝච්ඡංග වර්ධින්නට අවශ්‍ය ඊළඟ කාර්යය මොකද්ද? කල්යාණ මිත්‍ර සේවනය. ඊළඟට මේ විදිහටම සමානව වදාරනවා තුන්වෙනි කාණේ ඇතිනම් යෝනිසෝ මනසිකාරං භික්කවේ සත්බොච්චංගා. ඊළඟට වැදගත් වෙන කාරණයක් තමයි සත්බොච්චංග ධර්මයන් වැඩිවීමට යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ යම සිහිපත් කිරීමෙන් නූපන් කාමාශව නූපදිනවන නූපන් භවආශව නූපදිනවන නූපන් අවිද්‍යාශව නූපදිනවන ඒක යෝනිසෝ මනසිකාරය. යමක් සිහි කිරීමෙන් උපදලා තියෙන කාමාශව දුරු වෙලා යනවන ඉපදිලා තියෙන භවආශව දුරු වෙලා යනවන ඉපදිලා තියෙන අවිද්‍යාශව දුරු වෙලා යනවන ඒක යෝනිසෝ මනසිකාරය. යමක් සිහිපත් කිරීමෙන් නූපන් කාමාශව උපදිනවන
නූපන් භවආශව උපදිනවනම් නූපන් අවිද්‍යාශව උපදිනවනම් ඒක මොකද? අයෝනිසෝ මනසිකාරය. යමක් සිහිපත් කිරීමේ ඉපදලා තියෙන කාමාශව වර්ධනය වෙනවා නම් ඉපදලා තියෙන භවආශව වර්ධනය වෙනවා නම් ඉපදලා තියෙන අවිද්‍යාවශව වර්ධනය වෙනවා නම් ඒක මොකද? අයෝනිසෝ මනසිකාරය. එහෙනම් මෙන්න මේ කියන යෝනිසෝ මනසිකාරය වාසය කිරීම මොකක්ද වෙන්නේ? සත්‍ය යෝනිසෝ මනසිකාරයෙන් විසීම සත්‍ය බොජ්ජංගයන්ගේ වර්ධනයේ පිණිස පවතිනවා. එනම් සත්‍ය බොජ්ජංගය වැඩිම මුලින්ම සඳහන් කළානේ නිවනේ සසරින් ඈතර වීම පිණිස පවතිනවා. එතකොට පළවෙනි තමයි සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද? සිහියෙන් වාසය කිරීම. සිහියෙන් වාසය කිරීම. සිහියෙන් වාසය කිරීම කියන්නේ මේ සංසාරයෙන් ඈතර වන්නට සතර සතිපට්ඨානය යෙන් යුක්තව නැත්නම් සමත විදසුන් භාවනාවේ සිත පිහිටුවා ගැනීම මොකක්ද? සති සම්බොජ්ජංගය. ඊළඟට ආයෙත් ප්‍රාර්ථනාවෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගය. ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ සමත විදර්ශනා භාවනාවන් නුවණසින් විස්තරාත්මකව ඒ අරමුණෙහි සිත තබාගෙන දැන් ගත්තොත් මෛත්‍රී භාවනා උදාහරණයක් ගත්තොත් සමහරවිට ඉතින් නිකන් කියෝ වෙනවනේ මම නිදුක් වේවා නිරෝගී වේවා. නමුත් ඒක තාම ලස්සන විතරක් අපි උදේවා කර්ණවත් සූත්‍රය කියනවනේ. බය වුණාම කියනවා කියලා හිතන්නේ. බලන්නේ තේරුම මොන තරම් ගැඹුරු දේවල්ද කියලානේ. ඇසට පෙනෙන නොපෙනෙන දුර ළඟ උඩ යට දික් මහ පා ඇති පා නැති දිය ගොඩ විශාල විස්තරයක් තියෙනවා. මේ යම් කරුණක් දැන් 40කට සමතේ වේදෙනවා යනවනේ. දන්නවනේ නේද? ආසින 10යි අසුභ 10යි අනුච්චිත 10යි සත්තාරු චතුධාතු අවස්ථා මේක විදියනම් මේ ගන්නා වරමුණු පිළිබඳව මනා අවබෝධයකින් යුතුව ඒ තුල සිත රඳවා තබා ගැනීම. ඊළඟට විදර්ශනා පැත්තෙන් ගත්තහම මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් අවබෝධාත්මකව ඒ දෙස බැලිය හැකි නුවණ. ඊළඟට විරිය සම්බොජ්ජංග. විරිය සම්බොජ්ජංග කියන්නේ භාවනා වඩලා සමාධියක් ලබන්නට මාර්ගඵලයක් ලබන්නට බොහොම කාලයක් ගත වෙනවා නේ. ඒ කාලය ගත වෙනකල් මෙයා උත්සාහයෙන් වීරයෙන් මේ කටයුතු නියැලීම යෙදීම විරිය සම්බොජ්ජංග. පීති සම්බොජ්ජංග. දැන් මේ බොජ්ජංග ධර්ම වර්ධනය කරන මේක ආසාවක් රුචිකත්වයක් තිබෙන්න ඕන. දැන් මේ වගේ භාවනා කරන්න කිව්වහම හිත මෝපොච්චෙක් වගේ පැනලා යනවා. එක ඉරියව්වක මනස තබාගෙන මේ විදිහ කරගෙන යනවයි කියන කාරණේ ඒකනේ මේක අමාරු වැඩක් ඉන්නනේ. ඒක ආසාවෙන් ෘචිකත්වයෙන්
සිද්ධ කර ගැනීම. ඊළඟට මේක ප්‍රීතියෙන් ආසාවෙන් රුචිකත්ව බීජ සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංග. පස්සද්ධි සම්බොජ්ජංග කියන්නේ එක ඉරියව්වක යමක් කායිකව තබා ගැනීමත් අපහසුයි. නේද? කායවස්ස. ඒ වගේම තමයි හිතත් එකම අරමුණක තබාගෙන හිතට වෙහෙසගෙන දෙනවා. කායයටත් වෙහෙසගෙන දෙනවා, හිතටත් වෙහෙසගෙන. ඒකට මේක සංසිඳුවා ගැනීම. පස්සද්ධි සම්බොජ්ජංගය. ඊළඟට සමාධි සම්බොජ්ජංග මේ වැඩූ අරමුණ සමත විදර්ශනා භාවනාවකදී සිත එකඟ කරගත් ඒකාග්‍රතා චිත්තය සමාධිය. උපේක්ඛා සම්බොජ්ජංග. උපේක්ඛා කියන්නේ අපි දන්නවා මධ්‍යස්ථ බව. මධ්‍යස්ථ බව වුණාම මේ චිත්ත අධික වීර්යය ඇති වුණොත් ඒ වීර්ය අධික වීමේ මතින් ඒ වීර්ය අධික වඩන්නා වූ තුලින් සිතේ උද්දච්ච ඇති වෙනවා. සමාධිය අඩු වෙලා මේ සිතේ වීර්ය උත්සන්න වීම තුලින් සමාධිය අඩු වෙලා වීර්ය උත්සන්න වීම තුලින් සමාධිය හීන වුණාම උද්දච්ච ඇති වෙනවා. හැබැයි උද්දච්ච කියලා ඔයාලගෙන් උන්ට. ඔයාලගෙන් උද්දච්ච ඒ උද්දච්ච නේ සිතේ නොසන්සුන් බව. ඊළඟට බාගදා මේ වීර්යය අඩු වෙලා සමාධිය වැඩි කරගන්න ගියාම ඒක කම්මැලි බව ඇති වෙන හැකිලිදු බව. මේකෙන් තොරව මධ්‍යස්ථ භාවයේ ඇති කර ගැනීම උපේක්ඛා සම්බොජ්ජංගය. ඊළඟට මේවා ඇති කර ගැනීමේ සම්බන්ධයෙන් වැඩි යුතු ආකාරය පිළිබඳ අටුවාවන්හි එන විස්තරයන් මේ විදිහට ගන්න පුළුවන්. සති සම්බොජ්ජංගයේ වැඩිම තුලින් සීනුවනය සීන් තොර පුද්ගලයන් වර්ධනය කිරීමේ ඊළඟට සීයෙන් ඇති අය සේවනය කිරීමේ සති සම්බොජ්ජං නැවුණු සිතින් යුක්ත වූ අරමුණු වලින් යුක්ත වීම සති සම්බොජ්ජංගේ වර්ධනයට දියුණුවට හේතු වශයෙන් පෙනෙනවා. කොහොමද? සීනුවනේ සිහියෙන් තොර වූ පුද්ගලයන් වර්ධනය කිරීමේ සිහියතිය අය සේවනය කිරීමේ සති සම්බොජ්ජංගයට නැවුණු සිතින් යුක්ත වූ වාසය කිරීමේ කියන කරුණු සති සම්බොජ්ජංගයේ වැඩි දියුණු කරගන්නට දියුණු වන්නට හේතු වශයෙන් පෙන්වලා තිබෙනවා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංග ධර්මයන් සම්බන්ධයෙන් ඇති කර ගැනීමට ස්කන්ධාදී ධර්මයන් පිළිබඳ ප්‍රශ්න විචාරණ වාවේ. ඊළඟට ආධ්‍යාත්මික බාහිර වස්තුන් පිරිසුදු කර ගැනීමේ
ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම කර ගැනීමේ නුවණැතියන් නුවණ නැතේ වර්ධනය කිරීමේ නුවණැත්තන් සේවනය කිරීමේ ඊළඟට ගැඹුරු ස්කන්ධාදී ධර්මයන් ප්‍රභායදී ප්‍රත්‍යක්ෂා කිරීමේ කියන්නේ නැවත නැවත සිහිපත් කරන ප්‍රත්‍යක්ෂා කියන්නේ නැවත නැවත සිහිපත් කිරීමේ ධර්ම විචේ සම්බොච්චංගයට නැමුණු සිතින් යුක්තව වාසය කිරීම කියන දේ ධම්ම විචේ සම්බොච්චංග දියුණු කර ගන්නට හේතු වශයෙන් පෙන්වනවා. මේ ආධ්‍යාත්මික බාහිර වස්තුන් පිළිසුදු කර ගැනීම කියලා කියන්නේ යෝගියා කෙලෙස් ත්‍රවල් බානා පිළිසුදුව සිටින්නට ඕන. සමහර කෙනෙක් ඒවා අපිරිසුදු භාවයේ ගුණයක් වශයෙන් දැක්කයි නේද? නමුත් පිළිසුදුව වාසය කරන්න ඕන. බාහිර කියන්නේ පාවිච්චි කරන මේ බාහිර සිවුරු පිළිකර ඇඳුම් පැළඳුම් ආදී දේවල් පිළිසුදු වශයෙන් තබා ගැනීම. ඊළඟට විරිය සම්බොජ්ජංගය අතිවික්කවේ ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනස්කාරෝ බෞලිකාරෝ අයම්මාහාරෝ අනුප්පන්නානං විරිය සම්බොජ්ජංග උපාදාය උපන්නාස විරිය සම්බොජ්ජංගම් භාවනාය පාරිපුර්යාය වශයෙන් පෙන්නනවා. යම ආරම්භ කරලීම ඒ ආරම්භ කරපු දේ පවත්වාගෙන යාම ඊළඟට ඒකේ අවසානයේ දක්වා කරගෙන යාමට උත්සාහවත් වීම මේ කියන කාරණා මේ විරිය සම්බොජ්ජංගයන් වර්ධනය කරගන්නට හේතු වශයෙන් පෙන්වනවා. ඊළඟට අපාය ආදී බය ගැන සිට හේතු වෙන්නා වූ බය විරිය සම්බොජ්ජ භාවනා කරන විට නිර්වාණ මාවත අනුගමනය කරන විට අපාය බය දැනෙනවා නම් ඒ අපායේ බය මෙනෙහි කරලීම තුලින් උත්සාහවත් වීම වැඩි වෙනවා, වර්ධනය වැඩි වෙනවා අපායට බය නම්. ඊළඟට වීර්ය අනුසස්තන්නා භවයේ වීර්යයෙන් යුක්තේ කටයුතු කළ මහන්සියෙන් ලෝකේ ලෞකික වූ ලෝකෝත්තර වූ යම් දිනුවක් යමෙක් ලැබුවා නම් ඒ හැම දිනුවක්ම ලැබලා තියෙන උත්සාහයෙන් මහන්සියෙන් වීර්යයෙන් නිකන් ඉඳලා නෙමෙයි. ඒකේ අනුසස්තන්නා භවයේ ඊළඟට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගයේ ප්‍රත්‍යක්ෂා කරලීමේ ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් සිහිපත් කරලීම සදහයු ශ්‍රද්ධාවන්තයන් දෙන්නා වූ දානෙට සිව්පසයට සුරුසු වීමක් ගරු කිරීමක් වශයෙන් ගුරු ධර්මයන් දියුණු කර ගන්නට ඕනේ බවය. උරුමයේ මේ ඇති ප්‍රත්‍යක්ෂ කිරීමේ කියන්නේ උරුමයේ කියන්නේ පිය උරුමයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිර්වාණ මාවතයි. ඒකට උරුමකාරයෙක් වන්නට ඒ සාක්ෂාත් කර ගැනීමට මහන්සි වීම උත්සාහවත් වීම. ඊළඟට ශාස්ත්‍රඥ වහන්සේගේ මහත් භවය ඊළඟට ජාතිය මහත් භවය. ජාතිය මහත් භවය කියන්නේ මේ ලෝකේ ගත්තොත් මිනිස්සු කියන ජාතිය බොහොම අල්පයි. කෙනෙක් කතා කරයි ලෝකේ ජනගහණය මෙච්චර වැඩි වෙනවා. එහෙනම් මිනිස්සු අඩුයි කියලා කියන්නේ කොහොමද කියලා. හැබැයි ලෝකෙ මේ මිනිස්සුන්ට වඩා වැසිකිලි වල පණුවේ.
කූඹි ගොඩක කූඹියෙක්. ඒ මාන මිනිස්සු කියන්නේ බොහොම අඩු જાතියක්. ඒ ಜಾති මහත් බව ඒ වගේමයි එක්ව විසීමේ වාසය කරන අයගේ වීරිය මහන්සිය ගැන කල්පනා කරලීමේ අලසයන් දුරු කර ගැනීමේ සම්මෙලි මිනිස්සු ඈත් කරලා දානවා. ඊළඟට වීර්යවන්තයන් සේවනය කිරීම ආශ්‍රයයට ගන්නවා වීර්යවන්ත මිනිසුන්. ඊළඟට විරිය සම්මෝධ්‍යංගේ නැමුණු සිතින් යුක්ත වීම මේ විරිය සම්මෝධ්‍යංගේ වර්ධනයට දියුණුවට ඇතිවීමට හේතු වෙනවා. ඊළඟට පීති සම්බෝධ්‍යංගේ කිව්වේ දැන් මේ භාවනා කිරීම නිර්වාණ මාවත අනුගමනය කරලීමේදී අපි මුලින් කිව්වා වගේ මාර්ගඵලාදී ලබන්න කාලයක් ගත වෙනවා. ගත වෙන විට මේ කරන්නා වූ ක්‍රියාව තුළ සන්තෝෂ තෘප්තිමත් භාවයක් තිබෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ යෝගය රඳා පවතින්නේ නැහැ. ඒ රඳා පැවතීම සඳහා මොකක්ද කෙරෙන්නට ඕනි? බුදු ගුණ මෙනෙහි කරගන්න. බුදු ගුණ මෙනෙහි කරන විට ඒ ඇතිවන්නා වූ ගුණ සමුදාය නිසාම බුද්ධාරම්භ ප්‍රීතිය නිසාම මේ මාවත අනුගමනය කරන්නට හිතේ ප්‍රීතියක් ඇති වෙනවා. මේ කට්ටියටම පාරමිතිනි අර මේ භගවතු අරහං බුද්ධ ගුණ තේදීන සබ්බේ සත්තා බෝධු තත්තා නනඩියද? ඔක ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. ඕම භාවනාව කියලා නැහැ. ඒක සෝමහාමරන් හිතන නැගුණේ උනාද සීගිරිය භාවනා කරන කුටියක් තිබුණානේ. ඒ කුටියේ භාවනා කරන විට උන්වහන්සේ භාවනා ඔය මෙඩේ කරලා ඕක තමයි වර්ධනය කරන්නේ. ඒ වර්ධනයේ මොනතරම් දියුණුද කියලා බැලුවොත් මේ දාන්නවනේ ලංකාවේ අද වෙනකලු උන්වහන්සේගේ අර බුද්ධ බලය ඇතුළ පෙවතුනා. ඒ ශක්තිය පැවතුණා. ඒ නිසා තමයි අද මාර්ගඵලලාභියෙකුට තමයි බුද්ධ සත්කාර ලෝකයෙන් උන්වහන්සේ ලැබෙන්නේ. ඒ ගුණය බුදු ගුණ වඩලා උන්වහන්සේගේ ඇඟ තුළ තිබුණා. ඒ තමයි උන්වහන්සේගේ ශක්ති බලය. ඒ ශක්තිය බලය මෙනෙහි වීම. දැන් මේ සත්‍ය බොජ්ජංග ධර්ම පිළිබඳව දන්නවා රෝගීන්ට කිය වෙනවනේ. ඉතින් මේ ඒ වඩලා තිබුණු නිසා මහා කාශ්‍යප මහ රහතන් නිරෝගී වෙමුදා. එක අවස්ථාවක මතකයි ඒ රෝගීකට මොලේ ලේකටියක් ඉර වෙලා දාපු ශල්‍ය කර්මයක් කරලා ඉතින් බොහොම ඉන්නකොට ඉක්කාව හැදලා යනවා රෝගලී. මොනම විදියකින්වත් වෛද්‍යරුණික නවත්ත ගන්න බැරි වුණා. හැබැයි මේ භාවනාව සිහි කළා සෝමාංග ඉස්සත කාලා ආශිර්වාද කළා. නැවතුණා. ඒකේ හරි ආශ්චර්යමත් පුදුම ශක්තිය පුදුම බලය මේ බුදුගුණ මෙනෙහි කරලා ඊම තුලින් තිබෙනවා. ඒ අනුව මේ ප්‍රීති සම්පෝඥංගේ වැඩි දියුණු කරලන්නට බුදුගුණ මෙනෙහි කරලීම, දහම් ගුණ මෙනෙහි කරලීම, සංඝ ගුණ සීපත් කරලීම, තමාගේ සීලාදී ගුණයන් මෙනෙහි කරලීම, සීලානුස්සති. දැන් ගොඩක් දෙනෙක් තමන් භාග බොහොම හොඳයි. ඒ හොඳ වුණාට ඒ හොඳ ගුණේ නෙමෙයි වෙච්ච මොකක් හරි අඩුපාඩුවක් ගැන තමයි හිතෙන්නේ. නමුත් අපි පුරුදු වෙන්න ඕනේ සියල්ලම සර්ව සම්පූර්ණ වෙන්නට කෙලෙස් ප්‍රහීන වෙන්නම ඕනේ. ඉන් ඔබේ අපි කාටවත් වැරදි තියෙනවා. නමුත් අපේ යම්කිසි ගුණයක් තියෙනවා නම් ශීලයක් තිබෙනවා නම් ඒ සීලය මෙනෙහි කරලා ඒ ගුණය මෙනෙහි කරලා සතුරු වෙන්නට පුළුවන් ශක්තියක් පසුබිමක් අපි තුල ඇති කර ගන්නට ඕනේ. රහතන් වහන්සේතුමත් වාසනා ගුණය කියලා එකක් තියෙනවා. වාසනා ගුණය කියනවා.
වාසනාවනේ. වාසනාව කියන්නේ කෙනෙක් ලස්සනම යාළු වාසනාවක්. ගොඩ සල්ලි වාගේ දිනවනේ යාළු වාසනාවක්. එහෙම කියන්නේ. නමුත් මෙතන වාසනාව කියන්නේ ඒක නෙවෙයි. සසර පුරුද්ද කියන එකයි. සසර පුරුද්ද කියන එකයි. එතකොට දැන් ඔය මේ පිළිඳ වෙච්ච මහරහතුන් වහන්සේ මහරහතුතුමි හැබැයි මිනිස්සු වසලවා දෙන්නවා. මේ වගේ වසලේ පොඩියක් වසලේ මේ වසලේ කියන දුක් දරුණු වචනය. මේ කල්පනා මේ මොකද මේ මෙහෙම ද්වේෂයෙන් කතා කරන්නේ. මම ද්වේෂ නෙවෙයි. මම ගණනක් බමුණෙක් කියලායි බමුණු පුරුද්ද. නැත්නම් ගොඩක් කතා දිනනවා අපි ගොඩක් විස්තර කරන්න ගියොත් මේ මාතෘකාව මේ ඈතට යනවනේ. ඉතින් ඒකට ඒකේ වාසනාවනේ තියෙනවා. ඒ වගේ අපි කාගාවත් සර්ව නිර්දෝෂ පුද්ගලෙක් නැහැ. මේ සම්පූර්ණ වැරදි කෙනෙකුත් නැහැ. එතකොට යම් කිසි ගුණයක් ගැන තියෙනවා නම් ඒ ගුණය ගැන තමාගේ සීලාදී ගුණයන් ගැන මේ සිහි කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට තමාගේ ත්‍යාගාදී ගුණයන් පිළිබඳව සිහි කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනි. ඊළඟට තමාගේ ශ්‍රද්ධාදී ගුණයන් පිළිබඳව සිහි කරලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනි. හැබැයි මේවා තමා සිහි කරමින් සතුටු වෙන නිසා මේවා කියමින් ප්‍රසිද්ධිය දක්වා එහෙම කරන්නේ දැනේ තමන්ට අධ්‍යාත්මික සුවය. තමාට නිරාමිෂ ප්‍රීතිය. දැන් ලෝකේ තියෙනවා මේ ආමිතෙන් යම්කුට ගෙවල් දොරවල් යාන වාහන තිබෙනවා. ඒ තුලින් ලැබෙන ප්‍රීතිය භුක්ති විඳින ලැබෙන ප්‍රීතිය. ඒක නැති වෙලා ගියාම වෙනස් වෙලා යනවා. නමුත් මේ අධ්‍යාත්මික ප්‍රීතිය, නිරාමිෂ ප්‍රීතිය. ඒ ප්‍රීතියයි මේ කියවෙන්නේ. එතකොට මේ තමාගේ සංසුන් වූ සිත පිළිබඳව ඇති කරගන්නා වූ ප්‍රීතිය. රණු පුද්ගලයන් මග හැරීම අතහැරලා දානවා. මොළු පුද්ගලයන් ඇසුරට ගන්නවා. ඊළඟට සූත්‍ර ධර්මයන් මේ ධර්ම රසයේ මෙනෙහි කළොත් ඒ මෙනෙහි කරලීම තුළින් ධර්ම රසයේ විඳින්න සතුටු වෙන්න පුළුවන්. ඊළඟට ප්‍රීති සම්බොජ්ජංගයට නැමූ සිතින් යුක්තව වාසය කිරීම කියන කාරණේ තුලින් මේ ප්‍රීති සම්බොජ්ජංගය ඇති කරගන්න, දියුණු කරගන්න පුළුවන්. ඊළඟට මේ යෝනිසෝ මනසිකාරය ප්‍රණීත වූ භෝජන, සප්පාය භෝජන ආහාර වැළඳී පාවිච්චි කරනවා. දැන් ඒ කියන්නේ යම්කිසි කෙනෙක් භාවනා කරනකොට කායික ශක්තියක් අවශ්‍යයි. මේ කායික ශක්තිය අවශ්‍ය තමාට ගැළපෙන දේවල් මේ ඒ පසුපස හඹා යනවා කියන එක නෙමෙයි. ඒවා හොයමින් යනවා කියන එක නෙමෙයි. දැන් ආහාර පානයක් ගන්නකොට මේ තමාට මේ අප්‍රත්‍යයක් තියෙනවා නම් ඒවා අතහැරලා ප්‍රත්‍ය මොකද කායික නිරෝගීමත් භාවය මානසික නිරෝගීමත් භාවය ඇති කරගන්නට උදව් කරගන්නට උපකාර වෙනවා. කාය ලෙඩ වුණොත් එන්න මේ කටයුතු කරන්න අපට අපහසු වෙනවා. එතකොට ඒකට සප්පාය ආහාර පාන ආදී ගන්නට අපට ඇති පහසුකම් අපට ඇති ලැබෙන ප්‍රමාණයට අනුව ඒ තුලින් ඒ තියෙන දේ තුලින් අපට කැපසරු ගැළපෙන සුදුසු ආහාර පාන ආදී අපට තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට මේක අපි නොසලකිලිමත් වුවොත් ඒ දේවල් තිබුණත් අපි ඒක නොසලකිලිමත් වෙන්න පුළුවන්. ඒතකොට මේ දේ පහසුකම් තියෙනවා නම් අපි ඒ තියෙන විදිහට ඒ කැපසරු අපට ගැළපෙන ආහාර පාන ආදී තෝරා ගැනීම.
ඊළඟට සුදුසු ඍතු ගුණයන්ගෙන් යුක්ත වීම. ඒක තමයි මෙතනත් අපි ඇති කරගෙන තියෙන්නේ. මේ කාලයට ගැලපෙන විදිහට අපට කායික මේ ශක්තිය ආය පවත්වා ගන්න පුළුවන් වාතාවරණයේ ඍතු ගුණයෙන් ගැලපෙන විදිහට අපි මේ ඇති කර ගන්නවා. ඊළඟට නොසන්සුන් කය ඇති පුද්ගලයන් දුරු කරලීම, සංසුන් පුද්ගලයන් සේවනය කරලීම කියන කාරණය අපි මේ පස්සද්ධි සම්බොජ්ජංග වර්ධනය කරගන්නට අපට ඉවහල් වෙනවා. ඊළඟට සමාධි සම්බොජ්ජංගය වැඩි කරගන්නට අපට ප්‍රයෝජනවත් වෙනවා මේ සමත විදර්ශනා නිමිත්ත අනුව අපේ මනස මේවා ගැනීම, මනස තැම්පත් කර ගැනීම. සමත විදර්ශනා භාවනාවන්හි සිත ඒ අරමුණෙහි සිත එකඟ කරගන්නට උත්සාහවත් වීම. ඒ අරමුණ තුල රඳා පවත්වා ගැනීමට උත්සාහවත් වීම. අර මුලින් සඳහන් කළා වගේ ආභ්‍යන්තර බාහ්‍ය වස්තුන් පිරිසිදු කර ගැනීම. ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත් බව, ඊළඟ කසිනාදී නිමිති සිතට ගැනීම, මේ ආදී කරුණු තුලින් අපට පුළුවන් වෙනවා මේ සමාධි සම්බන්ධය දියුණු කරගන්නට. ඊළඟට උපේක්ඛා සම්බොජ්ජංගය, අපි උපේක්ඛා සම්බොජ්ජංගය ගැන සඳහන් කළේ අර සිතේ මෙදිහත් බව පවත්වා ගැනීම. එතකොට මේ සත්‍යයන් කෙරෙහි මෙදහත් බවය ඊළඟට සංස්කාරයන් කෙරෙහි මෙදහත් බවය, ඊළඟට සත්ව සංස්කාරයන් සුරතල් කිරීමාදී ලෝභාදීන්ගේ ඈත් වීමය. ඒවා සුරතල් කරලීමාදී පුද්ගලයන්ගේ ඈත් වීමේ උපේක්ෂා සම්බොජ්ජංගේ වර්ධනය කරගන්නට හේතු වෙනවා. මේ සත්වාදී පුද්ගලයන් කියන්නේ මේ සංස්කාරයන් අනිත්‍යයි. නමුත් දැන් මෙහෙම වුණත් යම් කිසි දෙයක් සත්තු වුණත් වේවා අපි ඕනකට වඩා ඇලීම් ඇති කරගන්නවා. ඒ ඇලීම් ඇති කර ගැනීමට දරුවෝ වුණත් දරුවට යුතුයකම් කරනවා. නමුත් අපි ඒවට දැඩි ඇලීම් ඇති කරගන්නට අවශ්‍ය නැහැ. උඩ දැන් සතෙක් වුණා ඕනකට වඩා හොරතල් කරමින් මේ හොරතල් බලමින් මේ ඇසුරු කරන සමාජයේ වුණොත් අපිත් ඒ දේවල් වලට පුරුදු වෙනවා. ඉතින් ඒ වගේ පුරුදු වීම නිසා අපි බලන්නට ඕනි ඒ වගේ ඈත් වෙලා අපිත් ඒවා ඈත් වෙනවා වගේ මේ වගේ අනවශ්‍ය විදියට ඒවාට ඇලුම් කරන සම්මතතාවයන් පවත්වන ඒ පුද්ගලයන්ගෙන් ඈත් වන්නට අපි වග බලා ගන්නට ඕනේ. එතකොට මෙන්න මේවා වාද උත්සාහවත් කරවීම තුලින් අපට මේ සත්‍ය බොජ්ජංගයන් වර්ධනය කරගන්නට, දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පුළුවන්කම ලැබුණාම මේ සක්විති රජුවන්ට පහළ වෙනා වූ සප්ත රත්නයන් වගේ මේ ශාසනය තුල තිබෙන වටිනාම මාණික්යන් බවට, වටිනාම සම්පatti බවට, වටිනාම රත්නයන් අප තුල දිනු කරගත්තා වෙනවා. ඒ වගේමයි බෝධි අංගා
බොජ්ජංගා. බොජ්ජංග කියන වචනේ හදන්නේ කොහොමද? බෝධි අංගා බොජ්ජංගා. බෝධි කියන්නේ අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයට බෝධි අංගා අංග 7 කරුණු 7 තමයි බොජ්ජංග වෙලා තියෙන්නේ. මේ බොජ්ජංග ධර්මයන් දියුණු කරනමින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය වර්ධනය කර ගැනීම මේ නිර්වාණ අවබෝධයට අත්‍යවශ්‍ය කරුණක් බවට පත් වෙලා තිබෙනවා. නිසා මේ දුර්ලභ වූ මිනිසාත් භාවයේ තුල මේ සම්බුද්ධ ශාසනය තුල දැන් යම් කිසි කෙනෙක් අපි සමහරලාට වෙනත් කෙනෙක් වෙනත් ආගමිකයෙක් මීටවත් වුණාම කියන කොයි ආගමෙත් හොඳ දේවල් නිබඳන්නේ ඒක කොයි ආගමත් එකයි කියලා සමහර අය කියනවා නේද? නමුත් ඒ කොයි ආගමත් ඒක කොයි ආගමෙන් වලින් සත්‍ය බුද්ධක තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තියෙන්නේ. පටිච්චසමුප්පාදය තියෙන්නේ. ඒවයි නෑ. එහෙනම් ඒ දේවල් තමයි මේ ශාස්ත්‍රයේ දුර තියෙන්නේ. අර පහරාග අසුරේන්ද්‍රයට මේ අසුරේන්ද්‍රයාගේ බුදුහාමුදුරෝ මේ වික්ෂුන් මේ ශාස්ත්‍රයේ මෙතන අනුභව කරන්නේ මොකද කිව්වා. එතකොට උඹලා එන මොකද දැනුම් කරන්නේ මොකද? ඉතින් කියනවනේ මේ වටිනා රත්න වර්ග මොහොතේ කියලා කියන. බුදුහාමුදුරුවෝ මගේ සාධ්‍යත්වයේ රත්න වර්ග තියෙනවා. ඒ රත්න තමයි මේ ඉතින් වටිනාම මාණික්කයන් බවට පත් වෙලා තිබෙනවා. ඒ මාණික්කයන් තම තමන්ගේ ජීවිත තුළ ඇති කරගනිමින් වර්ධනය කරගනිමින් ශක්ති ප්‍රමාණයෙන් දියුණු කර ගැනීම නියෝගිමත් භාවයට වහල් වෙනවා. එදිනෙදා කටයුතු පහසු කර ගැනීමට හේතු වෙනවා. ඊළඟට මේ සත්‍ය බොජ්ජංගයන් වර්ධනය කර ගැනීම සමහර කෙනෙක් හිතාගෙන ඉන්නේ මේ කටයුතු සිදු කරන විට ලෝකයෙන් පලා යාමක් කියලා. නෑ අපි කරන්නා වූ කටයුතු සීයෙන් නුවණින් කටයුතු කර ගැනීමයි. දැන් අපි සතර සතිපට්ඨානෙ ගත්තාම ඒක දින ඉරියාපත භාවනා කොහොමද? ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති නිසින්නෝ වා නිසින්නෝමිති පජානාති සයානෝ වා සයානෝමිති පජානාති යන්නේ යන බව දැනගෙන යන්න. ඉදන්නේ ඉඳගෙන යන බව දැනගන්න ඉඳගෙන. නිදන් නිදන බව දැනගෙන නිදන. ඒකෝ කරන්නා වූ ක්‍රියාවන් සිහිනුවණින් වාසය කරලීම. ඉතින් මේ සිහිනුවණින් වාසය කරලීම එක සමහර මේ භාවනාදී කටයුතු ගැන කතා කරන සමහර කෙනෙක් පිළිරු තිබ්බ වගේ ඉන්නයි. එහෙම දිනක භාවනාව කියන විතරයි. මොකද? ආනාපාන සතියේ ප්‍රමාණයි. ආනාපාන සතිය නම් පල්ලං ආපෝජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පාරායකේ බෙදගෙන කොන්ද කෙලින් තබාගෙන සිටින්නට ඕන. නමුත් අනිත් හැම භාවනාවම සතර ඉරියව්වෙම පුළුවන්. මොකද තිත්තං චරන් නිසින්නෝවා සයනෝවා. මේ ඉරියව් වලින් භාවනා කරලින් සීන වලින් වාසය කිරීමයි. අර එක මහායාන ඇදුවෙක් කරා පැමුණු ශිෂ්‍යෙක් භාවනා ඉගෙන ගන්න ගිහිල්ලා භාවනා ඉගෙනගෙන අවසන් වුණාට පස්සේ ගිහිල්ලා අවසර ගන්න ගියා භාවනා උගන්වන්න. භාවනා උගන්වන්න අවසර ගන්න ගියාම ගුරුවරයා ඇහුවේ නුඹ මේ කුටියට එනකොට සෙරෙප්පු දෙක තිබ්බේ කුටියේ වම් පැත්තේ දකුණු පැත්තේ. උත්තර දෙන්න බැරි වුණා. ඌ ගිහිල්ලා ආයේ පාඨමාලාව හදාගෙන ඉගෙන මම ඔබ භාවනා උගන්වන්න සුදුස්සෙක්ද කියලා බලන්නම් කියලා. මොකද හේතුව එයා කියවලා දෙන්න පුළුවන්. ඒ නමුත් මේ එයා මේක ප්‍රායෝගිකව පුරුදු කළා නම් සීයේ වාසය කරනවා. එහෙනම් මේ අපි කතා කරපු දේවල් මේවා නිවනට වගේම ලෞකික ජීවිතේ සීයෙන් වාසය කිරීම, සන්තෝෂයෙන් වාසය කිරීම දැන් මේ භාවනා කරපු කෙනාට අපි දැක්කි මොකද්ද මේවා සිහිපත් පිළිමියාගේ හිතේ ඇතිවෙනා වූ ප්‍රීති සම්පෝච්ඡංග ඒක නිරෝගමත් භාවයේ පිණිස පවතිනවා. දැන් අපි ලෙඩ වුණාම කියනවනේ අපි මේ බය වුණාම කියන මම බය වෙච්ච පාර බගේදී වතුරුම ඒ දිහාම කියන මම කේන්දිකමයි ඉලි නැටුවා කියලා මේ බය වුණාම ඊළඟට කේන්ති ගියාම ඔක්කොම සිද්ධ වෙන්නේ
එක ව්‍යාපාරිකින් නීවරණ. ව්‍යාපාර ප්‍රභේදවල බය දුරු තියෙන්නේ. ඊළාට මේ බය තියෙනවා කියන්නේ තරහ. ආඩට අපි බය වුණාම දැන් සමහරවිට සත්තු ගැන සමහර පොත් ලියනවා. සත්තු අපට දෂ්ට කරන අපිට තියෙන වෛරයකට නෙවෙයි. අපිට තියෙන බයට. අපට බය නම් මේ සතා පිළිය වෛරයක් තියෙනවා. ඔකට මේ දේ සිද්ධ වුණාම අපේ රෝගයකට මේ ප්‍රතිශක්තිය ලබා ගැනීම ශක්තිය අපේ තුල නැති වෙලා. මේ භාවනා කරලීම තුලින් මේ බොජ්ජංග ධර්මයන් වර්ධනය කරලීම තුලින් අර හොඳ ශක්තිය වේ ධාතු පිරිසුදු වෙනවා. පිරිසුදු වීමෙන් මේ රෝගාදීට මුහුණ දීමේ ශක්තිය උදා කරගන්න. එහෙනම් මේ දේවල් දියුණු කරගෙන අපගේ එදිනදා ලෞකික ජීවිතයේ කටයුතු සඵල කරගෙන පරලෝක සුගතිගාමී කරගෙන මේ ගොරගිරම් සසරින් ඈතර වන්නට මේ ධර්ම දේශනේ ඉවහල් වේවායි මන් ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ත්වං සදා.